දවස් 3ෙම නුවරඑළිය අපි ගියපු ඔක්කොම දැන් මේ වීඩියෝ එකේ තියෙනවා. 15 to 17 kilo 50. There are about ඩාල් එක ටිකක් වොෂ්රූම් එකේ පැලවෙලා වගේ සීන් එකක්. අපි රෙඩි. තුන් එළම ස්ට්‍රෝබෙරි කෑමක් තමයි සෙට් උනේ. Hi guys, welcome to my YouTube channel. මෙන්න මේ ගියපු මස්කල් ට්‍රිප් එකෙන් පස්සේ අපි ගියා දවස් 3කට නුවරඑළියට. ඔන්න ඔයාලට මේ vlog එක මිස් වුණා නම් link එක comment section එකේ pin කරලා දාලා තියෙනවා. මේක බලලා ඉවරලා ඒකත් බලන්න. මස්කලේ තියෙන වෙනම ලස්සන. නුවරඑළියේ තියෙන ඊට සාපේක්ෂව වෙනමම ලස්සන. කොටගල මඟ. ගයිස් අමුතු කෑමක් හම්බුණා. මේ උඩ තියෙන එක හදලා තියෙන්නේ හාල් පිටි වලින්. ඒක කන්න පුළුවන්. ඇතුලේ තිබ්බ කේක් එක නම් මෙලෝ රහක් නැහැ. මෙන්න මේක නම් රහයි. අර තියෙන්නේ සෙන් ක්ලාස් දියල්ල. නුවරඑළියන පාරේදී මේක හම්බෙනවා. අර තියෙන්නේ සෙන් ක්ලාස් දියල්ල. එතන උඩ තියෙන්නේ මේ කලින් අර නාය කියපුවා. එතන අඹ විකුණන ඇන්ටි කෙනෙක් ඉන්නවා. අන්න ඒ අඹ නම් මාරම රහයි. ටික දුරක් ගියාට පස්සේ වම් අත පැත්තේ තිබ්බ හෙලකොත්මලේ ජලාශයට යන පාර. තියෙන ඩෑම් එක. අද ඉස්කෝලේ දවසක් ඉඳ පොඩ්ඩ ටිකක් යනවා ඉස්කෝලේ ඇරිලා. අර මම බෙදන්න ගෙනාපු හයිලයිටර්ස් විශ්සේ ඉතුරු ටිකක් තියෙනවා. ඒ ටික බෑග් එකේ යටටම ඔබලා තියෙන්නේ. ඒ හින්දා ඉතින් මෙයාලට දෙන්න ඕනේ නෑ. ඔන්න ගයිස් දැන් අපි ආව නුවරඑළියට. දැන් මම යන්නේ මේ දවස් තුනට මම නැවතිලා ඉන්න බුක් කරපු තැනට. ප්ලේස් එක නම් හොඳයි. මං ඉන්න තැනට එහා පැත්තේ තිබ්බ ලීක්ස් වගාවක්. ඊට පස්සේ මම චුටි නින්දක් දැම්මා. 2 hours later. නැගිටලා බෑග්ස් ටික හැම අස් කරලා මෙන්න මේ ටික කෑවා. එයාලා ෂැම්පු ෂවර් ජෙල් තියලා තිබ්බට මම යූස් කරේ මං ගෙනාපු ඒවා. එයාලා ෆුලි ක්ලීන් කරලා තිබ්බා. ඒ වුණාට පිට තැනක කමඩ් එකක් යූස් කරන්න වෙනවා නම් මම පොඩි කෙමිකල් එකක් යූස් කරනවා. අපි කොහොම ගියත් අපි ලෙඩ නොවෙන්න අපි පරිස්සම් වෙන්න ඕනේ. එයාලා ටී කොෆි පැක්ස් තියලා තිබ්බා. අපි ඒකෙන් එකක් හදාගත්තා. හයි. දැන් අපි යන්න හදන්නේ ග්‍රිගරි පාක් එක ගාවට. මේ දෙන්නේ මේ කිට් එක. ටිකක් හවස් වෙද්දි හීතලයි. අපි දැන් යන්නේ ග්‍රෙගරි වැව පැත්තට. ඔයාලා පළවෙනි දවසේ කලින්ම ආවොත් වික්ටෝරියා පාක් එකයි පෝස්ට් ඔෆිස් එකයි බලන්න යන්නත් පුළුවන්. මොකද ළඟමයි තියෙන්නේ. කිලෝමීටර්ස් බර ගානක ගමනකින් පස්සේ පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්න තමයි මෙතෙන්ට ආවේ. ඔයාලා බෝට්ටු පදින්න හරි හංස බෝට්ටු පදින්න හරි ආසාවක් දෙනවා නම් ඔයාලා පහ මාට්ට කලින් එන්න ඕනේ. මම නම් මෙතෙන්ට ආසම හවසට. මොකද කට්ටිය එහෙම අඩේනේ. අපි ටිකක් රෑ වෙනකන් ඉඳලා කෑම එකක් ගන්න ගියා. අනේ කඩේ නම නම් මතක නැහැ. එන්න මේ කඩෙන් තමයි අපි කෑම දෙක ගත්තේ. මේ කඩේ නම හරි ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් හොඳ කඩේක නමක් හරි තියෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. The next day. මෙහෙදි උදේට මූණ හොදනවා කියන එක නම් හොඳ ගැම්මක් කරන්න ඕන වැඩක්. ඔයාලා මෙහෙදි සීතල වෙලාවට මොකක් හරි ක්‍රීම් එකක් යූස් කරන්න. එතකොට අර හැම වේලෙන ගතිය අඩු කරගන්න පුළුවන්. අපි රෙඩි. අපි කිව්ව වෙලාවටම මෙයාලා බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරලා තිබ්බා. උදේට නම් හොඳටම හිතලායිනේ. ඒ වුණාට අපි උදේ වෙලා ඇස්තලා යන්න පටන් ගත්තා. මොකද අපිට අදයි හෙටයි විතරනේ තියෙන්නේ. අපිට පස්සේ යන්න තව ෆොරිනර්ස්ලා දෙන්නෙකුත් හිටියා. අපි මේ කිරි ලොරියක් පස්සේ යන්නේ හයිලන්ඩ් එකට. No! God, please, no! No! අපි හයිලන්ඩ් එකටයි අඹේවැලටයි දෙකටම යනවා. ගොඩක් අය යන්නේ අඹේවැලට විතරයිනේ. ඒ වුණාට ගොඩක් අය දන්නේ නැහැ හයිලන්ඩ් එකට යන්නත් දෙනවයි කියලා. මේ අඹේවැලට යන බාරම තමයි හයිලන්ඩ් එකක් තියෙන්නේ. අපි අඹේවැලකට යන්නේ හෙට. මේ තියෙන්නේ කන්දෑල ජලාශය. ඔයාලට ඕන නම් නැවතිලා ෆොටෝ ගහන්නත් පුළුවන්. ඊට එහා පැත්තේ තියෙනවා කන්දෑල අධ්‍යාපනික වනෝද්‍යානය. අපි මේ ඉක්මනටම යන්නේ හයිලන්ඩ් එක බලන්න ඕන හින්දා. මොකද ඔයාලා 11:00 පහ වුණොත් එක වෙනකම්ම ආයෙ හයිලන්ඩ් එක බලන්න යන්න බෑ. මේ සුළං විදුලි බලාගාරේ ජග්රු එකයි පහුවෙච්ච ගමම හයිලන්ඩ් එක තියෙනවා. අඹේවැල ෆාම් එකේ ගොඩක්ම බලන්න තියෙන සත්තුනේ. හයිලන්ඩ් එකේදී කිරි ගපඩා කරලා තියෙන තැන්. ඒ වගේම කිරි පිටි හදන ප්‍රොසෙස් එක පවා ගයිඩ් කෙනෙක් දාලා කියලා දෙනවා. ඒ වගේම ටිකට් එකට අලුත් මලුත් යෝගට් දෙකක් ෆ්‍රී හම්බ වෙනවා. ඇතුළට යන්න තියෙන එක හාහපුරා කියලා 8:45 වෙද්දිම අපි ඇතුලේ. ඔයාලට මම නරමුම් වෙලාවල් ටික දාන්නම්. හැබැයි ෆැක්ටරි ඇතුලේ වීඩියෝ කරන්න නම් දෙන්නේ නැහැ. එහෙනම් අපි යන් හයිලන්ඩ් එක බලන්න. මේවා ඔක්කොම එයාලා දෙනවා. ගිහිල්ලා ආපු ගමන් ටිකට් දෙක දුන්නාට පස්සේ යෝගට් දෙක හම්බ වෙනවා. මගේ යෝගට් එකේ භාගයකට වග කියන්නේ කෙනෙක් හම්බුණා. ඒ වගේම හයිලන්ඩ් එකේ ලොකු ගිතෙල් බෝතලයකුයි පොඩි ගිතෙල් බෝතලයකුයි ගත්තා. ඔයාලට ටින් කිරි පිටි වගේ ඕන නම් ඒවත් මෙතන තියෙනවා. ඒවා මේ ෆැක්ටරි එකේම හදන ඒවා. ඒ ඉන්නේ හැමදාම යෝගට් කන කෙනෙක්. ඔයාට දැන් යෝගට් එක දුන්නේ මගේ. මේ තියෙන පටිපල දුම්රිය ස්ථානය.
පට්ටිපොළ දුම්රිය ස්ථානය කියන්නේ ලංකාවේ තියෙන මුහුදු මට්ටමේ ඉඳන් උස්සම දුම්රිය ස්ථානය. මේ ස්ටේෂන් එකේ ඉන්න අය නම් අපි ගැන ගොඩක් හිතලා තියෙනවා. ස්ටේෂන් එකේම ෆොටෝ ගහන තැනකුත් එයාලා හදලා දීලා තියෙනවා. ඔයාලට එහෙම්මම ගිහිල්ලා අම්බේවලත් බලන්න පුළුවන්. හැබැයි අපි අම්බේවල යන්නේ හෙට. ඒ හින්දා දැන් යන් හොටන් ප්ලේන්ස්. හයිලන්ඩ් එකෙන් දීපු මාස්ක් එකට කොච්චර ලව්ද කියනනම් තාම මොන දාන් ඉන්නව කියලා දන්නේ නැහැ. අර ඈත තියෙන්නේ අපි පහු කරගෙන ආපු සුළං බලාගාරේ. මේක මාරු ලස්සනයි. ඔන්න අපි හොටන් ප්ලේන්ස් වලට ආවා. මෙන්න මෙතනින් ටිකට් එකක් ගන්න ඕනේ. මෙන් තොටුපොළ කන්දට යන්න පුළුවන්. ගයිස් මේ දවස්වල එනවනම් උදේ වෙලාවක හරි හවස වෙලාවක හරි එනවනම් හොඳයි. මොකද ටිකක් රස්නේ. කොටේ කමොනත් මං ඔය ඉන්නේ බයික් එක උඩ හිටගෙන මෙන්න මේ හරිය බහැලා ඇවිදින එක සත්තුන්ට කැම දෙන එක වගේ වැඩ නම් කරන්න යන්න එපා. මේ දවස්වල මේ හරියටත් දවල්ට මාරම රස්නේ. ඒ හින්දා මෙයාලත් හෙවනට වෙලා ඉන්නේ. මෙතන මියුසියම් එකක් තියෙනවා. අය තියෙන සත්තු. ඕ. ලංකා කොටිය හඳුන් දෙවිය කැලෑ බලන කොළ දෙවිය. සමනල්ල එකතුවක් තියෙනවා. මෙන්න මෙතනින් ගියාම කිරිගල් පොත්ත කන්ද උඩටම යන්න පුළුවන්. නුවරඑළිය අනිත් තැන් ඊතල උනාට මේ දවස්වල දවල්ට හොටන් ප්ලේන්ස් නම් කොළඹ රස්නෙම තියෙනවා. හැබැයි ලස්සනයි. මෙන්න මෙතන නෙළුම් මල් තියෙනවා. එතකොට මෙතන තියෙන බේකසැල්ල. අර වතුර වදින තැන යට නිකන් අමුතුම ලෝකයක් වගේ තියෙනවා. අර හොටන්ගේ කතාවේ නගරාධිපතිගේ ලෝකෙ වගේ වෙනම ලෝකයක්ද දන්නේ නැහැ. බලන්න කවුද පිටිපස්සෙන් එවිදන් ආවේ කියලා. අම්මට සෙරි ජෝඩුවක් ඉන්න. නෝනත් එනවා පිටිපස්සේ. මහන්සි කියන්නේ ටිකක් මහන්සි තව ගොඩක් දුර තියෙනවා. මෙතනින් අනිත් පාරේ ගියොත් ලෝකාන්තයේ පුංචි ලෝකාන්තයේ බල්ල බේකසැල්ලට යන්නත් පුළුවන්. අපි දැන් යන් ඔහිය පැත්තට. ඕ. තඩ පැකට් එකම රුපියල් 400ක්. අපි හෙට ජග්‍රයකටත් යනවා. මලත් තියෙනවා. මෙන්න මේ ටික අපි ගත්තා. හොටන් ප්ලේන්ස් වල ඉඳන් ඔහියට තියෙන පාර ලංකාවේ තියෙන ලස්සනම පාරවල් වලින් එකක්ලු. ගයිස් අපි මේ යන්නේ බෝමරුවැල්ල බලන්න. මේ පාර ලස්සනයි. මම ඒක දන්න නිසා තමයි මම ඔන්න ගයිස් අපි ප්ලේස් එකට ආවා. මේ බඩේරුඟු ගල්ලේ කටවල් දෙකයි කෑවේ රිලෙවෙක් අතේ තිබිලා මුස්සන් ගියා. මෙන්න මෙතනට ඇවිල්ලා වතුර පාරෙන් එහා පැත්තට යන්න ඕනේ. එතන ඉඳන් උඩටම ආවට පස්සේ මාරම ලස්සනයි. ඔන්න ඔයාලා දන්න මම ගියපු නැති තැන් තියෙනවා නම් කමෙන්ට් එකකුත් දාන්න. මෙහි ඉන්නේ ගියාත්ම බෝට් කාපු රිලව් ටිකක්ද කොහෙද? උන් ටික කඩා පයින්නෙම ගෑල්ලමෙන් යකට. හැබැයි පිරිමියාට බයයි. ගියපු ගමන් අපි හැමතැනම අරන් යන කැපචිනෝ පැකට් දෙකක් හදාගත්තා. The next day. උදේම මේකෙන් භාගයක් කාගෙන ගියා. අද තමයි අපේ සම්පූර්ණ ට්‍රිප් එකේ පස්වෙනි දවස. ඒ කියන්නේ අවසාන දවස. අද උදේ අපිට ලෑස්ති කරලා තිබි ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට් එක. පස්සේ ස්මූති එකක් ගෙනත් දුන්නා. එතන කෑම නම් ඇත්තටම මාරම රහයි. අපි යන්නේ හදන්න. වල නුවරඑළිය යනවා නම් අර පොඩ වාහනවල කලදුම චුට්ටක් වැඩි. ඒ හින්දා මාස්ක් එකක් දාන් යන්න අනිවාර්යයි. අපි ආවත් තෙල් පුරවා. දැන් තෙල් පුරවා මගේ යාළුවා වොෂ්රූම් එකට ගියා. මං ඉතින් එනකන් ඉන්නවා. මේ දවස්වල නම් කට්ටිය අඩුයි. අර දෙගොඩ තෙල් පොලින් තිබ්බනේ දැන් මේ දවස්වල නැහැ. ඩාල් එක ටිකක් වොෂ්රූම් එකේ පැලවෙලා වගේ සීන් එකක්. දැන් අපි යන්නේ ලවර්ස් ලිප් වෝටර්ෆෝල් එකට. මේකට මේ නම හැදෙන්න හේතුවක් තියෙනවා. මේකේ තිබ්බ හැටියට ඉස්සර කාලේ කුමාරයෙක් ගැල්ලමෙට ආදරය කළා ඒගොල්ලන්ට ගෙදරින් කැමති වෙලා නැහැ. ඊට පස්සේ ඒ දෙන්නත් එක්ක උතරින් පැනලා තියෙනවා. යකෝ අවුරුදු 4-5කින් බඳින්න හරි ජීවත් වෙනවා. ඒක නම් මාරම බොළඳයි. කොහොම හරි අර අපි හිටිය ඒරියා එකට බොන්න වතුර එන්නේ මේකෙන්. about 15 to 17 kilo fish. There are about 15 kilo. අන්දිද වැඩක් කරන්න ගිහලා පත බෑ වුණා. යාළුවා මාව අල්ලගත්තා. ඒ වුණාට කකුල වැදුණා. ඒක රිදුණා. වෙච්ච සීන් එක ෂේප් වෙන්නත් එක කයියට සෙට් වුණා. Okay. Yeah, you can take a tuk-tuk. How did you get? Yes, you can. ඊට පස්සේ අපි ආව ජග්‍රයකට. මෙතන ස්ට්‍රෝබෙරි ලෝකයක්. හැබැයි දැන් නම් මේක ඇතුළට යන්න දෙන්නේ ස්පෙෂල් පර්මිෂන් තියන අයට විතරයි. කොළඹ ජග්‍ර එකක් තියෙනවා. ඒකේ කැම නම් මාර බරහයි. අපි බලමු මෙතන මොනවද තියෙන්නේ කියලා. ඊට අමතරව මොනවා හරි තියනවද කියලා. අපි
අපි දැන් යන් ස්ට්‍රෝබෙරි ප්‍රොඩක්ට්ස් තියෙනවා මොනවද කියලා බලන්න. මේ තියෙන්නේ අපි ගත්ත ඒවා. ස්ට්‍රෝබෙරි සන්ඩේ එකයි, ස්ට්‍රෝබෙරි චීස් කේක් එකයි, ස්ට්‍රෝබෙරි මිල්ක් ෂේක් එකයි, ස්ට්‍රෝබෙරි ජූස් එකයි. වොෆල් එකක් ගන්න යද්දි අරේ ඩෝනෙන් කිව්වා අයිස්ක්‍රීම් කන්න. මෙයාලගේ බ්‍රාන්ච් එකකින් ගන්නවටත් වඩා අලුත්. මේක වෙනස තියෙන්නේ අත කඩපු අද ස්ට්‍රෝබෙරි. මං ඉතින් කොහොමද චීස් කේක් ලවන්නේ? ජග්ගෝලගේ රහම මෙන්න මේක. ඔය ස්මූති අරම මොනවා තිබ්බත් මෙන්න මේක තමයි මානම රහ. අලගේ ස්මූති එකත් රහයි. හැබැයි උනාට මං ආස මෙන්න මේකට ස්ට්‍රෝබෙරි ජූස් එකට. අන්න ස්ට්‍රෝබෙරි තියෙනවා. මොකද කියන්නේ ගමද? Oh, thanks. ඇයි? ස්ට්‍රෝබෙරි තමයි බඩේ තියෙන්නේ. තව ඉන්න නෑ ස්ට්‍රෝබෙරි වලට බඩේ. ස්ට්‍රෝබෙරි විතරයි තියෙන්නේ. ෆස්ට් ටයිම් තමයි මෙච්චර ස්ට්‍රෝබෙරි කෑවේ. දැන් යන් අපි අඹේවැල ෆාම් එක බලන්න. ඔන්න ඔයාලා මගේ වීඩියෝස් වලට කැමති නම් subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. ඒතර නිව්සීලන්ත feeling එකක් තියෙන්නේ. මේ ෆාම් එක ඉස්සරට වඩා දැන් ගොඩක් වෙනස්. කොටින්ම කිව්වොත් එයාලගේ නිව්සීලන්ත හරක් ටිකට නව ශ්‍රීලන්තයම හදලා දීලා. මෙතනත් ඇතුළ නම් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. මෙතන හරක්ට අමතරව හාවෝ යලුවෙත් ඉන්නවා. එතනින් ඕනම හාවෙක් සල්ලි දීලා අරන් යන්නත් පුළුවන්. මෙතනදී ඔයාලට මැෂින් වලින් කිරි දොවන එක, හරක්ට කෑම දෙන එක වගේ තව ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. හැබැයි ඔයාලා ගොඩක් සෙන්සිටිව් කෙනෙක් නම් ඔතෙන්ට යන්න එපා. මේ තියෙන්නේ මන් නැවතිලා හිටිය තැන. අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාන්න යන්න. එහෙනම් අදට මං ගියා. බයි බයි.